ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න කාලේ ඇම්ඩට පොඩි ලව් එකක් සෙට් වුණා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි. පන්තියේ හිටපු ලස්සනම කෙල්ල කුසුමා. ඇම්ඩා ඉතින් කුසුමා පස්සෙන් යනවා මිසක් කෙල්ලට තාම කතාවක් දාගන්න බැරි වුණා. දවසක් ඉන්ටර්වෙල් එකේදී ඇම්ඩා තීරණය කළා අද නම් කොහොම හරි කුසුමට ලව් ලෙටර් එකක් දෙනවා කියලා. ඇම්ඩා ලස්සන කවි පද දෙකක් එහෙම ලියලා කොලේ නමලා කුසුමාගේ බෑග් එකට දැම්මා. ලියුමේ තිබුණේ මෙහෙමයි: රෝස මලක් වාගේ ලස්සන ඔයාට මම ආදරේ මගේ පණටත් වඩා. කැමතිනම් හෙට උදේට පන්තියේ තියෙන මල් පෝච්චිය ගාවට එන්න. පවෝදා උදේ ඇම්ඩා හරිම ලස්සනට ලෑස්ති වෙලා පන්තියට ගියා. බැලේනම් කුසුමා මල් පෝච්චිය ගාව ඉන්නවා. ඇම්ඩා හීන් හිනාවක් දාගෙන ලැජ්ජාවෙන් කුසුම ගාවට ගියා. කුසුමා, ඔයා මගේ ලියුම දැක්ක නේද? මම ඇත්තටමයි කිව්වේ අනේ. කුසුමා හරිම බැරෑරුම් විදියට ඇම්ඩා දිහා බලලා මෙහෙම කිව්වා. ලියුම නම් දැක්ක ඇම්ඩා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒකේ ලියලා තිබුණා ඔයා මට ඔයාගේ පණටත් වඩා ආදරේ කියලා. ඒ ඇත්තමද ඇම්ඩා? ඇම්ඩා ඉතින් පොර වගේ පපුවට අත තියාගෙන මෙහෙම කිව්වා. ඔව් කුසුමා, ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා. එහෙනම් මෙන්න මේ වැඩේ කරලා දෙන්න ඇම්ඩා. අද අපේ ගෙදර තාප්පේ බඳින්න ගෙනාපු කඩොල් ටික බාන්න තියෙනවා. අපේ තාත්තා කිව්වා කවුරු හරි පණ දෙන්න කැමති කොල්ලෙක් ඉන්නවා නම් එක්කන් එන්න කියලා. ඔයා එනවා නේද? ඇම්ඩා එක පාරටම හොල්මන් වෙලා ගියා. මූ ටික වෙලාවක් කල්පනා කරලා මෙහෙම කිව්වා. අනේ කුසුමා, මම කිව්වේ මගේ පණ දෙන්නම් කියලා විතරයි. පණ නැති වෙනකල් වැඩ කරන්න පුළුවන් කියලා නෙමෙයි හොඳේ. එදායින් පස්සේ ඇම්ඩා කුසුමගේ පන්තිය පැත්ත පලාතේ ගියේ නෑ. ඉතින් අද කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ආතල් වීඩියෝ බලන්න දිගටම Logic Camda YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.